මුනේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගී වෙලා හිටියා. නමුත් මේ නාමල් රාජපක්ෂ මහත්මයා සහභාගී වෙලා හිටියේ නැහැ. මොකක් හරි ගැටලුවක්ද පක්ෂයේ පිල් දෙකක්ද මොකක්ද එතන? පක්ෂේ පිල් දෙක තුන වෙච්ච කාලේ දැන් ගියා. පක්ෂේ හිටපු දැනට අවුරුදු 2කට 3කට උඩදී පක්ෂේ පහුගිය ජනාධිපතිවරණයේදී සිද්ධ වෙච්ච දේවල් මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දැන් මේ සියලු කණ්ඩායම් එකතු වෙන වෙලාවක්. ඒ නිසා ඒකට ඍජුවම මුණ දුන්නු පක්ෂයේ මහලේකම්වරයෙක් තමයි සාගරකාරී වසම්මැතිතුමා කියන්නේ. එතුමා ඒකට හොඳ ආකාර මුණ දුන්නා. ඒ නිසා එතුමා සියලු කණ්ඩායම් එකතු කරගන්න එදත් කටයුතු කරා අදත් කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම නාමල් රාජපක්ෂ මැතිතුමා දැන් දවස් 3ක වෙලේ ඉඳන් මේ අනුරාධපුරය, දඹුල්ල ඒ වගේම මේ ගොවි ජනපදවල මේ කුෂිකර්මයේ යෙදෙන ඒ ගොවි සංවිධාන ඒ නියෝජිතයෝ ඒ දේශපාලඥයෝ හමු වෙමින් විහාරස්ථානවල ස්වාමින් වහන්සේලා හමු වෙමින් කටයුතු කරන්නේ. ඒවා ඉතින් ඕන තරම් අන්තර්ජාලයේ තියෙනවා, මාධ්‍යෙත් තියෙනවා, බලා ගන්නත් පුළුවන්. ඒ නිසා එතුමා ඒ කටයුතු වල යෙදිලා ඉන්න අවස්ථාවක තමයි CID එකට පක්ෂයේ මහලේකම්වරයා කැඳවන්නේ. ඉතින් ඒ නිසා අපි තුන් හිතකින්වත් හිතන්නේ නෑනේ මේ මොකක් හරි අනතුරු ඇඟවීමක් ගැන දැනුම් දුන්නාම මේ CID එකට කැඳවලා මේ අධිකරණයට ඉදිරිපත් කරලා මේ මර්ධනයට අවශ්‍ය වටපිටාව මේ ඊයේ පෙරේදා ගෙදර පෙන්ෂන් ගිහිල්ලා හිටපු අය ගෙනල්ලා ඒගොල්ලන්ව නියෝජ්‍ය පොලිස්පතිකම් කරලා ඒගොල්ලන්ට මේ අමුතු දේවල් පෙන්නලා දැන් ආණ්ඩුවේ පොලිසිය බවට පත් වෙලා තියෙන එක අහන්න දෙයක් නැහැ. ඉතින් ඒ අනතුරු ඇඟවීම තමයි එදත් කරේ. ඉතින් ඒ නිසා ආණ්ඩුවේ පොලිසිය නෙමෙයි මේක රජයේ පොලිසියයි වෙන්න ඕනේ. රාජ්‍ය පොලිසිය වෙන්න ඕනේ. දැන් අද ආණ්ඩුවේ ඇමති කෙනෙකුට, ජනාධිපති කෙනෙකුට, නිලධාරියෙකුට මොනවා හරි කියපම ආණ්ඩුවට හරි අමාරුයි. ඉතින් එදා පාර්ලිමේන්තුව ගිනි තියන්නේ නේ ආවේ. එදා ලාල් කාන්තලා, එදා සුනිල් හඳුන්නෙත්තිලා, අද ඉන්න අධිකරණ ඇමති මොනවද කිව්වේ? මම පොල්දුව මන්සන්දියට එන්නකෝ වට කරමු කිව්වා, ගිනි තියමු කිව්වා. ඉතින් මෙහෙම කියපු කට්ටියට ඉතින් ඒක භාෂණයේ නිදහස දෙයියනේ. මේ මාධ්‍ය ඔබ තමුන්නාන්සලා අපෙන් අහද්දී අපි ඒවට උත්තර දෙන්න. අපි අද එහෙම රටේ එහෙම තියෙනවා. අද විවේචන කරන්න පුළුවන්. එහෙම තත්වයක්. ඉතින් ඒ නිසා එහෙම තත්වයක් තියෙද්දී අපි හිතුවේ නෑ මේ නිසා නාමල් රාජපක්ෂ මහත්මයා මෙහෙට ඇවිල්ලා හිටියා. ඉතින් එතුමා මේ ඒ කටයුතු වල නියැලෙමින් හිටියා. ඒක අධිකරණයේ ස්වාධීනයි කියන එකනේ අපි හැමතිස්සෙම කියන්නේ. ඒ නිසා අධිකරණයටත් නිකන් මං හිතන විදිහට දැනෙන්නේ නැති. මේක මොකද්ද මේ? ඒ කරපු ප්‍රකාශයත් එක. එයා නීතිඥයෙක් අනිත් එක. අපි වගේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ නිසා එයා නීතිය දන්නවා. එයා තර්ජනය කියන්නේ මොකද්ද කියන එක දන්නවා. අනතුරු ඇඟවීම මොකද්ද කියන එක දන්නවා. ඉතින් ඒ නිසා එතුමා ඒක කරා. ඒක ඉතින් අධිකරණයේ ඒ තියෙන ස්වාධීනත්වයේ උඩ අධිකරණයෙන් ඒකට අප හම්බුණා. ඒ කටයුතු ඉවරුණා. නමුත් කිසිම දවසක හිතන්න එපා ලෝකෙත් ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ බෙදීමක්වත් ඒ කිසි දෙයක් ගැන දැනට එකතු වීම තමයි වැඩි හරි